x සඳහා විසඳන්න කියලා දීලා තියෙනවා මෙන්න මේ ප්‍රකාශනය ඔන්න ඔක විසඳන්න කියලා කියන්නේ. හරි? ඒ කියන්නේ x හොයන්න කියලා කියන්නේ. විසඳමු. දැක්ක ගමන් තේරෙන්න ඕන මොකද්ද මේ තියෙන්නේ? sin ධන sin. right? sin ධන sin. මතක් වෙන්න ඕන. sin මේ හරියට ලියන්න. sin a ධන sin a ධන sin b සමානයි දෙකක් sin a ධන b බෙදීම දෙක cos a ඍණ b බෙදීම දෙක. හරි? ඔහම එන්නේ sin ධන sin දෙකක් sin a ධන b බෙදීම දෙක cos a ඍණ b බෙදීම දෙක. ඕක තමයි මෙතනට දාගන්න තියෙන්නේ. ඕක උතනට දාගත්තොත් වැඩේ කොට. හරි? අරක දාගත්තා නම් හරි. එහෙනම් sin ධන sin කොහොමද මට ලියන්න පුළුවන්? දෙකක් sin මෙයා ධන මෙයා බෙදීම දෙක. ඒ කියන්නේ දෙකක් x ධන මෙයා ධන මෙයා කියන්නේ x x එකතු වෙනවා දෙකක් x වෙනවා 5 බෙදීම 3 ධන 5 බෙදීම 4 කියන්නේ 7ක් 5 බෙදීම 12යි. හරිනේ? cos a ඍණ b බෙදීම දෙක. එහෙම නැත්නම් මෙතන මෙයා ඍණ මෙයා බෙදීම දෙක. මෙයාගෙන් මෙයා අඩු කරාම x සුළු වෙලා යනවා 5 බෙදීම 12. 5 බෙදීම 12 බෙදීම දෙක. right? සමානයි cos 5 බෙදීම 24යි කියලා. right? දෙකක් sin දෙකක් x ධන 7ක් 5 බෙදීම 12 බෙදීම 2 මෙතන cos වෙනවා 5 බෙදීම 24 සමානයි cos 5 බෙදීම 24 මෙයාට මෙයා සුළු කරලා දාන්න පුළුවන්. මේ පියවර නැතුව කෙලින්ම මෙයා සුළු කරලා ඊගා පියවර ලිව්වට අවුලක් නැහැ. මම දැම්මේ මේක කාට හරි අපැහැදිලි වුණොත් කියලා තමයි මේ පියවරත් මම ලිව්වේ. right? මේ පියවර ආවේ කොහොමද කියලා නම් කම්බයින් මැට්ස් කරනුන් අහන්න එපා. හොඳයි? එහෙම අහන්න එපා. මෙතන සුළු කරලා මේ දාලා තියෙනවා. හරි? හරිනේ? එතකොට මෙයාට මෙයා සුළු කරලා දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? දෙකක් sin දෙකක් x ධන 7ක් 5 බෙදීම 12 බෙදීම 2 සමානයි 1යි කියලා එනවා. භාගය දානවා එහා පැත්තට sin දෙකක් x ධන 7ක් 5 බෙදීම 12 බෙදීම 2 සමානයි භාගය කියලා එනවා. right? මේක මම මකලා දානවා දැන් අදාළ නැහැ මේක. හරි? දැන් මොකද කරන්නේ? sin දෙකක් x ධන 7ක් 5 බෙදීම 12 බෙදීම 2 සමානයි භාගය කියන්නේ sin කීයද? sin 30. sin 30 භාගය. right? භාගය normal ලියුවා sin 30යි කියලා. right? දැන් මොකද මට කරන්න පුළුවන්? sin අර සූත්‍රය sin සූත්‍රය නෙමෙයි. අර මේ සූත්‍රය දාන්න පුළුවන්. 7ක් 5 බෙදීම 12 බෙදීම 2 සමානයි n5 ධන
ඍණ 1 n වතාවක් ඇල්ෆා කියන්නේ 30යි. එහෙම නැත්නම් 5 බෙදීම 6. right? ඔච්චරයි. මෙතන ඕනම් දෙක සුළු කරලා දාන්න පුළුවන්. අපරාධ මෙච්චර දුර දෙක අරන් ආවේ. හරි. දෙක සුළු කරලා දාන්න පුළුවන් මේ x ධන 7ක් 5 බෙදීම 24 කියලා අරගෙන n පයි ධන ඍණ 1 n වතාවක් 5 බෙදීම 6 කියලා ගන්න පුළුවන්. එහෙනම් x සමානයි n පයි ධන ඍණ 1 n වතාවක් 5 බෙදීම 6 ඍණ 7ක් 5 බෙදීම 24. මෙහි n අවයව ධන නිකිල. ධන නිකිල නේ n අවයව නිකිල කියලා ගන්න පුළුවන්. n අවයව නිකිල. මෙහි n අවයව නිකිල. right? අපිට වෙන පරාසයක් මොකුත් දීලා නැහැනේ. නිකම්ම විසඳන්න කියලා තියෙන්නේ. පරාස මොකුත් දීලා නැහැ. නිකම්ම විසඳන්න කියලා තියෙන්නේ. සුළු කරගෙන ආව. ඔක ලියලා තිබ්බනම් හරි. 아무තු දෙයක් නැහැ. ඉතින් මේක තමයි තියෙන්නේ. අර sin ධන sin දෙකක් sin cos කියලා දාගෙන එකතු කරා අඩු කරා. හරි. බොහොම ලේසි ගණක්. බොහොම ලේසි ගණක්. නිකම්ම ලකුණු ගන්න පුළුවන්. ලේසි ගණක්. right? ඒ ගණනත් හදුවා නම් ලකුණු 25. උතනින් 2023 පියෝ කෙටි ප්‍රශ්න ඉවරයි.